Hi everyone, I'm Crazy Princess. So අද මං ඔයාලට කියන්න හදන්නේ අපේ අලුත් ගායකයෙක් ඉන්නවා රවීන් තරුව කියලා. එයා මේ වෙලාවේ ගෑනම අතර ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්. ඉතින් හරිද? එයාගේ අපි එක සින්දුවක් තෝරගමු. සින්දුවට අපි බලමු කොහොමද ඒ සින්දුව නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ වීඩියෝ එක විෂුවල් එක පොඩ්ඩක් බලමු අපි. හැබැයි එයා ආදරය සම්බන්ධ තමයි ගොඩක් දේවල් කියන්නේ. ඒ වගේම තමයි ඒ සින්දුව ගොඩක් දුක හිතෙනා වගේ සින්දුවක්. මොකද මම ඒක අහලා තියෙනවා කිව්වදාම ඒ සින්දුව හරියටම කිව්වොත් හිතට වදින සින්දුවක්. වැඩි කතා නොකර අපි ගිහින් බලමු. මම හිතනවා ඔයගොල්ලෝ මේක බලලා තියෙනවා. බලපු නැති කෙනෙක් නෑ මේ වෙනකොට. ඒකට මාත් එක්ක අපි බලමු නේද? Okay, let's go. මංමාවත් පාලුවේ කෙලිලා නුඹ මානවතු තනිකමරිතවාන ලිදැනුණා හීනකව්ව ආය ළඟ මැවිලා නොම ඒ විසෙනසු නිල් නෙතු නොගැටේවියලි කිසිදා නොදකින බාරේ පාසා එතුමානෙන් නුබ දුර නිසා මතකෙම පීරා බැලුවා ඔබ එහි නෑ සිතුවම් වෙලා නැතත් නැවතී රැඳුනා හතපත් දෙකි විදිනුමා අදුලෙලි නොදොඩා වැටුණා ඔබ හදමානෙත් නෑ මෙදා හිමි නැති ආදරේක හීලෑ නැතුවමා නුඹ නැති පාලු මාවතේ පානවතුනා මේ හද මන්දිරේට ආනේ කාරණා නුඹ තවලාපු ආදරේ නෑ තේරුණා අදක බැඳුනාම ආලේ යන්න හැකි වේදායේ නොදැනුනාසේ හදින් කාදමා මතක පුරවාපු කාලේ එන්නේ නැති වේද මාගේ කඳුළු පිසලන්න නුඹේ සුසුම් හුවා වියකිලා හීන කඳුලේ මගිලිලා මියදිලා ආදරේ මගේ හිතින්මා නොදකින වාරේ පාසා මෙතුමානෙන් නුඹ දුර නිසා මතකෙම පීරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලා මොහොතක් නැවතී දුනා හදපත් දෙකි විදිනුමා අදුලෙලි නොදොඩා වැටුණා නුඹ හදමානෙත් නෑ මෙදා හිමි නැති ආදරේක හීලෑ නැතුවමා නුඹ නැති පාලු මාවතේ පානවතුනා මේ හද මන්දිරේට ආවේ කාරණා නුඹ තවලාපු ආදරේ නෑ තේරුණා හිතේවත් නැති එන්ඩින් එකක් ආවේ. ඇත්තටම
කිව්වොත් මම මේ වීඩියෝ එක මේ විෂුවල් එක බලලා තිබුණේ නෑ. මම සින්දු අහලා තිබුණා. ඒකට ඇත්තටම මම මේ වගේ එන්ඩින් එකක් ඇත්තටම හිතුවේ නෑ. අන්තිමේ ඇත්තටම කිව්වොත් මම හිතුවේ නේද? හරිම දුක හිතෙනවා. හැබැයි හරිම ලස්සනයි. හිතටම වදිනවා. ආදරේ කියන්නේ ලස්සනට වචන ටික ගිහිලා තියෙනවා. එතන කිව්වොත් නවීන් තාරුකගේ ඒ කටහඬ කෙලින්ම හදවතටම වදිනවා. පස්සයවතක් වුණත් අහන්න හිතෙනවා. හරිම ලස්සනයි. අපි බලමු මේ සින්දුව ගැන පොඩි දෙයක්. එහෙනම් මම හිතන්නේ අපේ ගෑනු ළමයි නම් ගොඩක් මේවා ගැන දන්නවා. නවීන් තාරුක 2000 පුදුම කෙනෙක්. එතකොට එයා ඇවිල්ලා තියෙන්නේ දෙරණින් තමයි ඉහළට ඇවිල්ලා තියෙන්නේ. ටයිප් කරලා තියෙන රවීන් තාරුකගේ වයිෆ් කෙනෙක්. බැලුවේ රවීන් තාරුක බැලුවේ නෑ. රවීන් තාරුකගේ වයිෆ් බලන්න කියලා ආසාවක් තියෙනවනේ. බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඇති. බොයිෆ්‍රෙන්ඩ් නෙවෙයි ගර්ල්ෆ්‍රෙන්ඩ්. සෝරි රවීන් තාරුක. කෙල්ලෝ පිස්සු වැටලා ඉන්නේ. හැබැයි ඇත්ත කියන්න ඕනේ එයාගේ හිනාව හරිම ලස්සනයි. ඇත්තටම ආසයි හිතුණා හිනාවට. රවීන් තාරුකගේ සින්දු කීපයක්ම තියෙනවා. අයියා මගේ හිත හැමෝම කිව්ව හිතමත් හිතාමත. හැබැයි මම එයාගේ අහලා තියෙන සින්දු වලින් මම ඇත්තටම කැමතියි හිමි නැටි ආදරයක මේ ආදරේ රිදුම්. ඒතකොට නීරායකේ සින්දු වලත් මම අතන ගත්ත ආසයි. මෙයාගේ හැම සින්දුවක්ම වගේ ලස්සනයි. හැබැයි අර ඒ සින්දු ඇත්තටම හදවතටම වදිනවා. ඒක ඇත්තටම ඒක තමයි යාට ඇත්තටම ගැලපෙන විදිය. හරිම ලස්සනයි. බලමු. මම ළඟදීම දවසක මෙයාගේ කොන්සර්ට් එකකට යන්න උත්සාහයක් දරනවා. එහෙම වුණොත් මම ඒකේ වීඩියෝ එකකුත් ඔයාලට ගෙනලා දෙනවා. දැනට මම මේක මෙතනින් මේ වීඩියෝ එක මෙතනින් ආයි ඉවර කරනවා. හැබැයි මේක මම ඉවරම කරන්නේ නෑ. මම ආයෙ දවසක එනවා. අපි බලමු ඊළඟට මම ආයෙසර රවීන් තාරුකගේ ගීතයකුත් ගේනවා. තව ගීතයක්. එයාගේ තමයි අපි එක එක ගායකයන්ගේ එක එක ඒවා එක එක රටවල් වල එක එක විදිහේ වීඩියෝස් අපි බලමු. මොකද මම ගොඩක් සින්දු අහලා තියෙනවා. ඉංග්‍රීසි, තමිල්, කොරියන්, එතකොට ඇරබික් ගොඩක් ಜಾති සින්දු. ඇත්තටම කිව්වොත් අපිට භාෂාව තේරෙන්නේ නැති වුණාට ඒ තනුව අපේ හදවතට වදිනවා. එතකොට මේ දේවල් වලට මම හිතන්නේ භාෂාව තේරෙන්න ඕනේ නැහැ. හැබැයි ඒ භාෂාව තේරුනහම ඇත්තටම කිව්වොත් ඒ සින්දුවේ ඒ තියෙන ඒ දැනෙන තාලෙන් එන හැඟීමට වඩා තව හැඟීමක් අපිට එනවා. දැන් මේ සිංහල සින්දුව අපිට ගොඩක් දුරට හිතට වදින්නේ ඒක අපි තේරුම් ගන්න හින්දා. අපි බලමු ඊළඟට වෙනස්ම විදිහ එකක් වෙනස් රටක වෙනස් සින්දුවක්. සාමාන්‍යයෙන් සමහර විට ගොඩක් අය අහලා තියෙන ඒකට තේරුම් ගන්න නැති ඒ වගේ සින්දු ගොඩක් තියෙනවා. අපි බලමු එකක් තෝරගෙන මම ඔයාලව ආයෙත් දවසක හම්බෙනවා. අනිවාර්යයෙන්ම මම ක්‍රේසි ප්‍රින්සස් මේ උටුන්න නෑ උටුන්නක් දාගන්න තියන්නේ.